Hello everyone, මම ආයිත් YouTube එකේ වීඩියෝස් දාන්න තීරණය කරා. ඒත් කලින් මට හිතෙනවා මං කවුද කියලා රීඉන්ට්‍රොඩියුස් කරන්න හොඳයි කියලා. මගේ නම උදම් ශාක්‍ය ලුක්පත. මම දැන්ට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 4 වෙනි වසරේ ඉගෙන ගන්නවා. මම අන්තිමට වීඩියෝ දානකොට ගිය අවුරුද්දේ ජනවාරි වගේ. ඊට පස්සේ ජීවිතේ සෑහෙන වෙනස් දේවල් වුණා. හොඳ දේවල් නරක දේවල් වැඩිපුරම හොඳ දේවල්. මට දැනට අවුරුදු 24යි. එතකොට මට ගිය අවුරුද්දේ වීඩියෝ දාන්න බැරි වුණේ මම හුඟක් දේවල් try කරා. ඒවා හරි ගියා. ජීවිතේ සෑහෙන වෙනස් වුණා. මට තේරුණා අර අම්මලා තාත්තලාගෙන් කාලේ ඉන්න වගේ ඊට වඩා දෙයක් කරන්න පුළුවන් වුණා කියලා. සෑහෙන responsibilities වටනා. living conditions වෙනස් වුණා. ඒ වගේ හුඟක් දේවල් වුණා. ඒවා දැන් ඉස්සරහට ඔය කටේ මගේ වීඩියෝ වලින් දැනගන්න පුළුවන් මේ මොකක්ද උනේ කියලා. මම ආයිත් වීඩියෝ දාන්න තීරණය කරේ. මට දැන් හිතෙනවා මට දැන් අවුරුදු 24ක්. ජීවිතේ සෑහෙන දේවල් වලට මුහුණ දීලා තියෙනවා. ඒ වගේ හොඳ නරක දෙකටම. මට හිතෙනවා වගේ වීඩියෝ වලින් ආයෙත් දැන් 18 ඉඳන් 23 24 වෙනකම් වගේ ඉන්න කට්ටියට සෑහෙන දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා. මගේ වීඩියෝ එකේ මම මගේ ජීවිතේ වෙන දේවල් විතරක් නෙමෙයි දාන්නේ. කෙනෙක්ට ඉගෙන ගන්න දෙයක් දෙනෙක්ට ජීවිතේ දියුණු වෙන්න පුළුවන් විදිහේ වැඩ වෙයි මොන වගේ habits lifestyles ද කරන්න ඕනේ ඉදින්න ඕනේ කියලා ඒ වගේ දාන්නත් මගේ ඔළුවේ අදහසක් තියෙනවා. ඉතින් ඒක කියන ක්‍රමයි ගත්තේ ඒකට බලන්න ඉතින් ඇයි මම මෙච්චර කාල වීඩියෝ දැම්මේ නැත්තේ මොකද මම වීඩියෝ දාන කාලේ ඊටම කෙටි කාලෙකින් subscribers 1000ක් විතර ආවා watch hours set වුණා monetize වෙන්න ඕනේ වෙන්න තියද්දි වැඩේ නැවතුනේ සෑහෙන දේවල් වෙනස් වුණා ඒවා ඉතින් කියන්නත් ඕනේ ඒ වගේ වෙනස් වුණේ හොඳ විදියට අපේ අම්මලා තාත්තලා පෙරදිනේට ආවා අක්කා රට ගියා ඒ වගේ සෑහෙන දේවල් වුණා මම boxing team එකේ captain වුණා සෑහෙන responsibilities වගේ තිබ්බා. දැන් මම කැම්පස් එකේ 4th year එකේ ඉන්නේ. මම අවුරුදු 3ක් කැම්පස් එකේ කරන්න පුළුවන් ඔක්කොම වගේ දේවල් කරා extra curriculars වේ academic වේ. ඒකට ඒ දැනුමක් තියෙනවා. මට දැන් හිතෙනවා අර කියනවානේ frontal lobe එක මොලේ full වැඩිලා තියෙන නිසා සෑහෙන දෙයක් දැනුමක් තියෙන නිසා we මේ 4 වෙනි අවුරුද්ද final year එක මේ අවුරුද්දේ සෑහෙන දේවල් plan කරන් තියෙනවා. ඒකෙන් ඒ කරන්න යන දේවල් වලින් හරි විදිහට වුණොත් වෙන කෙනෙක්ට දෙයක් ඉගෙන ගන්න තියෙන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඒ නිසා තමයි වීඩියෝස් දාන්නේ. ඉතින් ඔයකට කියනවා මේ වීඩියෝ බලලා subscribe කරලා තියාගන්න. සෑහෙන දෙයක් මේ account එකෙන් ඔයකට ඉගෙන ගන්න පුළුවන් වෙයි. මම වැඩි views බලාපොරොත්තු වෙනවා මේ මේක කරන්නේ. views මට ඔයකට දානවා. ලොකු ප්‍රශ්නයක් නෑ. සල්ලි බලාගෙන කරන්න මේ. දැන් බලමු සෑහෙන දැනුමක් දෙන්න තමයි මගේ බලාපොරොත්තුව. ඒක තමයි කියන්න ඕන වැඩි මේ පොඩි වීඩියෝ එකක්. දැම්මේ මේ ඒක සැරේ මායිත් මම වෙච්ච දේවල් දාන්න බැරි නිසා අද ගිය අවුරුද්දේ වීඩියෝ කරපු සිනාරියෝස් දෙක තුනක් තියෙනවා ඒ ටික ඩක්කල් එඩිට් කරලා දාලා ඉතින් ජීවිතේ වෙච්ච ඒ කියන්නේ වීඩියෝස් 4-5ක් මම එඩිට් වීඩියෝ කරගෙන තිබ්බා පොඩි කැලේ ටික එඩිට් කරලා දාලා ඊට පස්සේ මේ 4th year එකේ සෑහෙන දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා සෑහෙන processes හරහා යන්න බලාපොරොත්තු වෙනවා ජීවිතේ කොයි පැත්තට කැරකෙද කියලා දන්නේ නැහැ ඒ කැරකෙන පැත්තත් එක්ක කටට යටි ගන්න පුළුවන් වෙයි තියා බලන්න වීඩියෝස් එක බලන්න subscribe කරලා set වෙන්න ජය වේවා ලුක්පත කතන්දරේ